සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මේ දවස්වල අපි Instagram ගියත්, TikTok ගියත්, YouTube Shorts වලට ගියත් බලා ගන්න පුළුවන් අර පුංචි මිනිස්සු වැඩ කරන වීඩියෝස් නිතරම ෂෙයා වෙනවා. ඉතින් එහෙම කිව්වට ඔයාට මතකයක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකත් බලලම ඉන්නකෝ. ඉතින් ඔයා මේ දකිනා වගේ පුංචි මිනිස්සු වැඩ කරන වීඩියෝස් කොහොමද අපි ජෙනරේට් කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි මගේ channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකටත් touch එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේමයි මේ වීඩියෝ එක ඔයා හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් හැමදාමත් වගේ අපි මුලින්ම යමු ChatGPT එකට. ඒ වගේමයි කලින් කියන්න බැරි වුණා මේ වීඩියෝ එකක් අපි ජෙනරේට් කරගන්න හැටි ස්ටෙප් 3කින් මම අද කියලා දෙනවා. පළවෙනි ස්ටෙප් එක තමයි මේ ChatGPT එකට ගිහින් අපි හරියට prompt එකක් දීලා මේ වීඩියෝ එකට scenes ටිකක් හදාගන්න එක. ඉතින් මේකට මම prompt එකක් පාවිච්චි කරනවා. මේ image prompt එක මම පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ මේ prompt එක copy කරගන්න එක. මේ විදිහට copy කරගෙන ChatGPT එකට paste කරලා enter කරන්න. ඉතින් ඔයාලට මෙතනින් කැමති prompt ගණන් නිර්මාණය කරගන්න පුළුවන්. මම මෙතනදී prompt 10ක් මේ විදිහට generate කරගන්නවා. හරි දැන් මගේ prompt 10 generate වෙලා ඉවරයි. ඊළඟට කරන්න තියෙන්නේ ඔයා මෙතනින් කැමති එකක් තෝරගන්න එක. ඊළඟට අපි scenes ටිකක් නිර්මාණය කරගන්න ඕනේ. ඒකට මම මේ දෙවෙනියට දාලා තියෙන prompt එක ඔයාලට පුළුවන් copy කරගන්න. මේ විදිහට එකක් මම copy කරගෙන මෙතනින් paste කරනවා. ඊළඟට මෙතන making a කියලා තියෙන තැනින් ඔයා දැන් මෙතනින් prompt 10න් එකක් තෝරගන්න ඕනේ. ඒක මේ විදිහට මේ title එක copy කරගන්න ඕනේ. මේ title එක copy කරගෙන ඒකත් මෙතෙන්ට paste කරනවා. මේ prompt එකෙන් අපි කියලා තියෙන්නේ ඔයා මේ තෝරගත්ත title එකට scenes ටිකක් හදලා දෙන්න කියලා. ඒ වගේම අපි මේ නිර්මාණය කරගන්න image එක අපි වීඩියෝ එකක් කරන්න ඕනේ. ඒකටත් අපි prompt එක නිර්මාණය කරගන්න ඕනේ. ඊළඟට මේ image to video prompt කියලා තියෙන එකත් මම copy කරගන්නවා. ඒකත් copy කරගෙන මෙතනින් paste කරනවා. ඊළඟට send කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට image prompt එකයි video prompt එකයි නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනි step එකේදී අපිට කරන්න තියෙන්නේ AI image එක නිර්මාණය කරගන්න එක. ඒකට මම වෙනදා වගේම යනවා Leonardo AI එකට. ඉතින් මේ වෙබ්සයිට් වල තාම රෙජිස්ටර් වෙලා නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වගේ account එකක් හදාගන්න. image creation කියන එකට යන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් model එකක් තෝරන්න. මෙතනින් මේ select කරලා තියෙන මේ 1.0 කියන model එක මම තෝරගන්නවා. ඊළඟට ඔයාලට style එක මෙතනින් තෝරගන්න පුළුවන්. මම මෙතනින් dynamic කියන එකම තියෙනවා. ඊළඟට ඔයාලට image එකේ resolution එක තෝරගන්න පුළුවන්. මම මේ විදිහට more කියන එකට ගිහින් මෙතනින් TikTok කියන එක select කරනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ChatGPT එකට ගිහින් නිර්මාණය කරගත්ත මේ prompt එක copy කරගන්න එක. මේ විදිහට මම copy කරගෙන Leonardo AI එකට ඇවිල්ලා මෙතනින් paste කරනවා. ඊළඟට මෙතන generate කියලා දෙන බටන් එක click කරනවා. ඉතින් ඔයාලට මම මුලින්ම පෙන්නනවා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක නිර්මාණය කරගත්ත image ටික තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනදී මට ChatGPT එකෙන් prompt 3ක් ලැබුණා. ඒ තුනට අදාළව මම මේ විදිහට image ටිකක් generate කරගත්තා. ඉතින් ඔයාලට ඒක තේරුනේ නැත්නම් මම පෙන්වන්නම්. බලා ගන්න පුළුවන් මම අර පළවෙනිටම දාපු prompt එක තමයි මෙතෙන්ට copy and paste කරලා තියෙන්නේ. මෙතනදී මම prompt 3ක් ඉල්ලගෙන තියෙනවා. ඒ විදිහට මට ChatGPT එකෙන් title 3ක් මේ විදිහට ලබා දීලා තියෙනවා. මම මෙතනින් මේ දෙවෙනි එක තමයි තෝරගත්තේ. ඊළඟට මම කලින් කිව්ව විදිහටම මේ notepad එකේ තියෙන generate scenes කියන එක select කරලා copy කරලා ඊළඟට මෙතන මම දෙවෙනියට තෝරගත්ත title එකත් මෙතෙන්ට දාලා තියෙනවා. ඊළඟට ඊට යටින් image to video prompt එකත් මේ විදිහට මම copy paste කරලා මෙතෙන්ට දාලා තියෙනවා. ඊට පස්සේ මම මේ දැන් තෝරගත්ත title එකට අදාළව image prompt එකයි video prompt එකයි ලබා දුන්නා. මෙතනදී මට මේ විදිහට scenes 3කට ලබා දුන්නා. ඒ කියන්නේ අපි දැන් තෝරගත්ත title එකටම image 3කුයි video prompt 3කුයි ලබා දුන්නා.
දැන් මම මේ වීඩියෝ එකේදී හදන ඉමේජ් එකේදී මම තෝරගත්තේ මේ පළවෙනි ටයිටල් එකනේ. මේ පළවෙනි ටයිටල් එකට අදාළව මට ChatGPT එකෙන් හම්බුනේ එක ඉමේජ් ප්‍රොම්ප්ට් එකයි එක වීඩියෝ ප්‍රොම්ප්ට් එකයි විතරයි. ඉතින් ඒකට තමයි මම එක ඉමේජ් එකක් මෙතනින් ජෙනරේට් කරගන්නේ. ඉතින් මම මෙතනින් කැමති ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. මම හිතනවා මෙන්න මේක හොඳයි කියලා. මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එකෙන් මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊළඟට ඔන්න දැන් ස්ටෙප් දෙකක් ඉවරයි. මුලින්ම අපි ChatGPT එකට ගිහින් ඉමේජ් ප්‍රොම්ප්ට් එකයි වීඩියෝ ප්‍රොම්ප්ට් එකයි ලබා ගත්තා. ඊළඟට මේ විදිහට ඉමේජ් එක නිර්මාණය කරගත්තා. දැන් අපි බලමු කොහොමද මේ ඉමේජ් එක වීඩියෝ එකක් කරන්න කියලා. ඉමේජ් එක වීඩියෝ කරන්න මම තෝරගන්නවා මේ විදු AI කියන එක. ඉතින් ඔයාලට පුළුවන් විදු AI කියලා සර්ච් කරලා මේ වෙබ්සයිට් එකට එන්න. මෙතන image to video කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන image එකක් අප්ලෝඩ් කරලා මෙතන වීඩියෝ ප්‍රොම්ප්ට් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. මම ඒක බලන්න කරලා පෙන්නන්නම්. මේ විදිහට ChatGPT එකට ගිහින් මෙතන වීඩියෝ ප්‍රොම්ප්ට් එක තියෙනවනේ. මේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක මේ විදිහට කොපි කරගන්න. ඊළඟට video AI එකට යන්න. ඊළඟට මෙතන ෆොටෝ එකකට අපි දැන් ඩවුන්ලෝඩ් කරපු මේ ෆොටෝ එක මේ විදිහට සිලෙක්ට් කරන්න. ඊළඟට අපේ ප්‍රොම්ප්ට් එකත් මෙතනින් පේස්ට් කරන්න. ඉතින් මේ විදිහට මම කලින් අර නිර්මාණය කරගත්ත වීඩියෝ එක තමයි ඔයාලට මේ බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකකින් මේ වීඩියෝ එක නම් ගොඩාක් ලොකු ක්වොලිටි එකක් නෑ, ටිකක් බ්ලර් වෙලා වගේ අපිට පේනවා. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එක ෆ්‍රී යූස් කරන්න හම්බෙන්නේ නැහැ. වෙබ්සයිට් එකට මුලින්ම රෙජිස්ටර් වුණ නිසා ඔයාලට මෙතනින් ක්‍රෙඩිට් 4ක් හම්බෙනවා. ඒ ක්‍රෙඩිට් 4ෙන් මේ විදිහට අපිට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක තමයි ඔයාලට මේ බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මේ විදිහට ඉන්කම් එකක් හොයන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ AI එකේ ප්ලෑන් එකක් බයි කරන්න. ඉතින් මම කලින් කිව්ව විදිහටම මෙතන ඉමේජ් එක අප්ලෝඩ් කරලා මෙතනින් වීඩියෝ ප්‍රොම්ප්ට් එක අප්ලෝඩ් කරලා මෙතන ඔයාලට ක්‍රෙඩිට් ටික සිලෙක්ට් කරලා ඔයාලට මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් මෙච්චර වෙලා වීඩියෝ එක බලලා අන්තිම වෙද්දි මේ වෙබ්සයිට් එකත් බයි කරන්න ඕනේ කියලා වීඩියෝ එක දාලා යන්නේ නැතුව පොඩ්ඩක් ඉන්න. ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකනොත් ඒ වගේ image to video ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකේ නම තමයි මේ Clean AI කියලා කියන්නේ. ඉතින් මේ වෙබ්සයිට් වල link මම පහළ description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වගේ වෙබ්සයිට් වලට එන්න. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ කියලා තියෙනවා. මේ වීඩියෝ එකකට යන්න. මෙතෙන් ඔයාලට පුළුවන් ඔයාගේ image එක තෝරන්න. මම මේ විදිහට අපි දැන් ඩවුන්ලෝඩ් කරපු image එක මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊළඟට ChatGPT එකේ මේ වීඩියෝ ප්‍රොම්ප්ට් එකත් කොපි කරගෙන වෙබ්සයිට් එකට ඇවිල්ලා මෙතනින් පේස්ට් කරනවා. ඒ විදිහට තමයි මම කලින් වීඩියෝ එක නිර්මාණය කරගෙන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එක නම් ගොඩක් හොඳ ක්වොලිටි එකට තියෙනවා. ඉතින් කිසිම අඩුපාඩුවක් නැහැ. හරියට ලස්සනට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මම කැමති වෙබ්සයිට් එක තමයි මේක. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි කලින් විදු AI එකට වඩා හොඳට මේකේ වීඩියෝ පැහැදිලිව තියෙනවා. ඒ වගේම හොඳට ක්‍රියේටිව් විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපේ ඉමේජ් එක මෙතන අප්ලෝඩ් වුණාට පස්සේ මෙතන ජෙනරේට් කියලා තියෙන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මෙතනදී ඔයාලට මේ වගේ ක්‍රෙඩිට් 166ක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම හිතන විදිහට මාසෙට ක්‍රෙඩිට් 166ක් හම්බ වෙනවා. ඒක හරියටම ෂුවර් නැහැ. ඉතින් කොහොම හරි ඔයාලට මෙතනින් ක්‍රෙඩිට් 166ක් හම්බ වෙනවා. ඒ 166න් ඔයාලට පුළුවන් මේ විදිහට වීඩියෝස් නිර්මාණය කරන්න. ඉතින් මෙතනදී ඔයාලට ඉමේජ් එක වීඩියෝ එකක් කරන්න ක්‍රෙඩිට් 20ක් යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපේ ක්‍රෙඩිට් අඩු වෙලා තියෙනවා. ඔයාලට මේ වෙබ්සයිට් එක හොඳයි කියලා හිතෙනවා නම් මේකේ ප්ලෑන් එක බයි කරනවා නම් ඔයාලට මේ අප්ඩේට් ප්ලෑන් එකට ගිහින් බයි කරන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක මේ විදිහට ජෙනරේට් වෙලා ඉවරයි. මම ඔයගලන්ට දාලා පෙන්වන්නම්. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක. ඒ වගේම තවත් එක වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එක තමයි Hilo AI කියන වෙබ්සයිට් එක. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් create a video කියන එකට යන්න. මම කලින් මගේ 3 වෙනි prompt එකට අදාළව වීඩියෝ එක නිර්මාණය කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වීඩියෝ එකත් මේ විදිහට play වෙනවා. ඉතින් Hilo AI එකෙන් වීඩියෝ එක හොඳට generate වෙලා තියෙනවා. මම කලින් ජෙනරේට් කරගත්ත වීඩියෝ වලට මේ විදිහට බලා ගන්න පුළුවන්.
ඉතින් මෙතෙන්වත් ඔයාලට පුළුවන් ඔයාගේ ඉමේජ් එක අප්ලෝඩ් කරන්න. මම මේ විදිහට ඩවුන්ලෝඩ් වලට ගිහින් මේ ඉමේජ් එක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරනවා. ඒ වගේම ෆොන්ට් එකත් කොපි පේස්ට් කරලා ඔයාලට මෙතන ක්‍රෙඩිට් 100ක් හම්බ වෙනවා. මෙතනින් ඉමේජ් එකක් වීඩියෝ එකක් කරන්න ක්‍රෙඩිට් 30ක් ඉවර වෙනවා. ඔයාලට මේ විදිහට පුළුවන් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඉතින් මේ වෙබ්සයිට් එකේදී අනිත් වෙබ්සයිට් වලට සාපේක්ෂව ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. ඉතින් අපේ කාලය අපත යනවා. ඒ වෙලාවේ අතරතුර මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න දාලා ඔයාලට වෙන වැඩක් කරගන්නත් පුළුවන්. දැන් මම එක වීඩියෝ එකක් ජෙනරේට් කරගත්ත නිසා මේක කැන්සල් කරනවා. ඉතින් ChatGPT එකෙන් අපිට එක ඉමේජ් ප්‍රොම්ප්ට් එකයි එක වීඩියෝ ප්‍රොම්ප්ට් එකයි ලබා දුන්නේ. ඉතින් ඒකට අදාළව අපි මේ විදිහට Leonardo AI එකෙන් මේ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරගත්තා. දැන් ඔයා හිතන්නකෝ ඔයාලට ඉමේජ් ප්‍රොම්ප්ට් පහකුයි වීඩියෝ ප්‍රොම්ප්ට් පහකුයි ලබා දුන්නා කියලා. ඒ කියන්නේ ඔයා ඉමේජ් පහක් ජෙනරේට් කරලා ඒ පහට අදාළවම වීඩියෝ පහකුත් ජෙනරේට් කරන්න ඕනේ. එතකොට මේ පහම අපි එක ක්ලිප් එකක් වගේ හදා ගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් වීඩියෝ එඩිට් කරන්න පුළුවන් ෆ්‍රී software පාවිච්චි කරන්න. ඉතින් හොඳ software එකක් තමයි මේ CapCut කියන්නේ. ඉතින් CapCut එකෙන් ඔයාලට පුළුවන් වීඩියෝ එඩිට් කරන්න. මෙතෙන් අපි ජෙනරේට් කරගත්ත වීඩියෝ පහම දා ගන්න ඕනේ. ඉතින් මෙතනදී මම කලින් ජෙනරේට් කරගත්ත වීඩියෝ ටික මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊළඟට මේ විදිහට අපිට ඇඩ් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකකින් තවත් වීඩියෝ එකකට මාරු වෙද්දී ඔයාලට ඇනිමේෂන් එකක් ට්‍රාන්සැක්ෂන් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන ඔඩියෝ කියන එකට ගිහිල්ලා මෙතනින් සර්ච් කරගන්න පුළුවන් ඔඩියෝ එකක්. මේ විදිහට ඔඩියෝ එකකුත් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතනදී ඔයා වීඩියෝ එකට ජෙනරේට් කරගන්න වෙබ්සයිට් එකේ watermark එක මෙතනින් වදිනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක මේ විදිහට zoom in කරගන්න. ඒ විදිහට zoom in කරලා මේ watermark එක පේන්නේ නැති වෙන විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඔඩියෝ ක්ලිප් එක ගන්න ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ වීඩියෝ එකේදී අපි ජෙනරේට් කරගෙන තියෙන බේකරියක්නේ. මේ බේකරියේ මේගොල්ලෝ වැඩ කරන විදිහටම සවුන්ඩ් එක එන විදිහට හදා ගන්න පුළුවන්. ඒ විදිහට වුණත් ඔයාලට මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේදී මම මේ වගේ මියුසික් ක්ලිප් එකක් දාලා තමයි වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්නේ. අපි දැන් හදාගත්ත වීඩියෝ එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.